ඉතින් අද අපි බලමු කහබතට ගැලපෙන රසවත් අලු කෙසෙල් කරි එකක් හදාගන්න විදිහ. මුලින්ම සුද්ද කරගත් අලු කෙසෙල් මේ ආකාරයට සිහින්ම පෙති කපා ගන්න ඕනි. ඊට පස්සේ අපි මේකේ කහට ගතිය යන්න ලුණු කහ දෙහි මිශ්‍ර වතුරට දාලා හොඳට සෝදගෙන වතුර හොඳින් පෙරා ගන්න ඕනි. ඊට පස්සේ අපි මේකට කහයි ලුණුයි එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේ අලු කෙසෙල් පෙති ටික ගැඹුරු තෙලේ හොඳින් රන්වන් පාට වෙනතුරු බැද ගන්න ඕනි. මේ ගානට වගේ බැදුනහම අපිට මේක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඇතිලියකට ලුණු, සුදු ලුණු, අමු මිරිස්, රම්පෙ කරපිංචා, කුරුදු පොතු කෑල්ලක් එකතු කර ගන්නවා. ඒකටම අපි මිරිස් කුඩු, අමු තුනපහ කුඩු, කහ කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ සියබල ටිකකට සීනි ටිකක් එකතු කරගෙන ඒකට වතුර චුට්ටකුත් දාලා ඒකේ යුෂ ටික මේකට අපි එකතු කර ගන්නවා. ඒ වගේම රස අනුව ලුණු, මිටිකිරි එකතු කරගෙන මේක සාමාන්‍ය ගින්දරේ අපි උයා ගන්නවා. මේ හොඳට උතුරද්දී අපි වැදගත් අලු කෙසෙල් පෙති ටික මේකට එකතු කර ගන්නවා. මේ වෙලාවේ අපි වැදගත් තුනපහ ටිකකුත් මේකට උඩින් ඉහා ගන්නවා. මේකේ හොදි ගතිය අඩු වුණාට පස්සේ අපිට මේක ලිපෙන් බා ගන්න පුළුවන්. ඉතින් මේ අලු කෙසෙල් කරි එක කහපතක් එක්ක රස බලන්න පුළුවන්. ගිහින් එන්න සුබ දවසක්.